ඔබ සංචාරය කරන්න කැමති කෙනෙක්ද? එහෙමත් නැත්නම් ජීවිතයට අලුත් ත්‍රාසජනක අත්දැකීම් එකතු කරගන්න කැමති කෙනෙක්ද? සාමාන්‍යයෙන් අපි පාරක ගමන් කරන්නේ ආරක්ෂිතව සහ ඉක්මනින් අපේ ගමනාන්තයට ළඟා වෙන්නයි. හැබැයි ඔබ දන්නවාද මේ ලෝකයේ මෙහෙම මහා මාර්ග තියෙනවා ඒවයි ගමන් කරද්දි ජීවිතය ගැන කිසිම සහතිකයක් නැහැ කියලා. සුළු තත්පරයක අත්වැරදීමකින් කෙලින්ම මරණය හමු වෙන්න පුළුවන් පාරවල් ලෝකයේ තියෙනවා. අද අපි මේ වීඩියෝ එකකින් කතා කරන්නේ ලෝකයේ තියෙන බය හිතෙනම සහ මාරාන්තිකම මහා මාර්ග 5ක් ගැනයි. වීඩියෝ එක අවසාන වෙනකම්ම බලන්න. මොකද අංක 1 ස්ථානයේ තියෙන පාර දැක්කොත් ඔබට පුදුම හිතෙවි. ඒ වගේම අපේ channel එක තවමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා සීනුව ලකුණත් ක්‍රියාත්මක කරන්න. අපේ ලයිස්තුවේ 5 වෙනි ස්ථානයේ හිමි වෙන්නේ ඇමරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ පිහිටි ජේම්ස් ඩෝල්ටන් අධිවේගී මාර්ගයටයි. කිලෝමීටර 664ක් දිග මේ පාර සාදා තිබෙන්නේ ආර්ක්ටික් සාගරයේ ආසන්නයේ තෙල් කැණීම් කටයුතු සඳහායි. මේ පාර අනෙක් කීවාට වඩා වෙනස් වෙන්නේ මෙහි තියෙන දරුණු කාලගුණය නිසායි. පාර පුරාම ඝන අයිස් තට්ටු තියෙන නිසා වාහන අධික ලෙස ලිස්සා යාමට ඉඩ තිබෙනවා. ඒ වගේම ශීත ඍතුවේදී ඇතිවන දරුණු හිම කුණාටු නිසා ඉස්සරහා තියෙන දේ පොඩ්ඩක්වත් පේන්නේ නැහැ. තවත් පුදුම හිතෙන දේ තමයි මේ පාරේ කිලෝමීටර 100 ගණනක් යනකම් කිසිම ගමක්, රෝහලක්, දුරකථන සංඥාවක් හෝ තෙල් පිරවුම් හලක් නැහැ. වාහනයක් අතරමං වුණොත් දැඩි සීතල නිසා ජීවිතයට පවා අනතුරක් වෙන්න පුළුවන්. ඊළඟට අපි යන්නේ ආසියාවට. පාකිස්තානයේ සහ චීනයේ යා කරන කාරකෝරම් අධිවේගී මාර්ගය අපේ ලයිස්තුවේ 4 වෙනි ස්ථානය ගන්නවා. මේක ලෝකයේ උසින්ම පිහිටි ජාත්‍යන්තර තාර දැමූ මාර්ගයයි. මුහුදු මට්ටමේ සිට අඩි 15400කට වඩා උසින් පිහිටි මේ පාර නිර්මාණය කරන්න ගිය මිනිස් ජීවිත දහස් ගණනක්. මේ පාරේ ප්‍රධානම සතුරා තමයි අනපේක්ෂිත ස්වභාව ධර්මය. ඕනෑම වෙලාවක කන්දකින් විශාල ගල් පර්වත පාරට පෙරලෙන්න පුළුවන්. නිතරම සිදුවන නායයාම් සහ හිම කුණාටු නිසා මේ පාරේ ගමන් කිරීම අතිශය අවදානම් සහගතයි. හැබැයි මේ පාර අවට තියෙන පරිසරය ඉතාමත් ලස්සන නිසා සමහරු මේකට ලෝකයේ 8 වෙනි පුදුමය කියලා හඳුන්වනවා. අපේ අසල්වැසි ඉන්දියාවෙත් ලෝකයේම අවධානයට ලක්වුණු මාරාන්තික පාරක් තියෙනවා. ඒ තමයි සෝජීලා දුර්ගය. ඉන්දියාවේ ලඩාක් සහ කාශ්මීර ප්‍රදේශ යා කරන මේ මාර්ගය පිහිටලා තියෙන්නේ අඩි 11500කට වඩා උසින්. මේ පාරේ තියෙන භයානකම දේ තමයි මෙහි වැඩි හරියක් තාර දාලා නැහැ. පස්, ගල් සහ මඩ සහිත පටු පාරක තමයි වාහන ධාවනය කරන්න වෙන්නේ. කිසිම ආරක්ෂිත වැටක් නැති මේ පාරේ බස් රථ සහ විශාල ට්‍රක් රථ එකිනෙකා පසු කර යද්දී රෝද පාරෙන් ඉවතට යන අවස්ථා ඕනතරම් දකින්න ලැබෙනවා. අධික සුළඟ සහ හිමපතනය නිසා වසරේ වැඩි කාලයක් මේ පාර වසා තබන්නටත් සිදු වෙනවා. අපේ ලයිස්තුවේ 2 වෙනි ස්ථානයේ හිමි වෙන්නේ චීනයේ පිහිටි ගුවෝලියන් උමං මාර්ගයටයි. මේ පාරේ තියෙන විශේෂත්වය තමයි මේක හැදුවේ කිසිම ඉංජිනේරුවෙක් හෝ නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් නෙවෙයි. පිටත ලෝකයෙන් හුදකලා වෙලා හිටපු ගමේ මිනිස්සු 13 දෙනෙක් එකතු වෙලා අවුරුදු 5ක් තිස්සේ අතින්ම කන්ද හාරලා තමයි මේ පාර හදලා තියෙන්නේ. මේ උමං මාර්ගයේ ඇතුළ තාමත් අඳුරුයි වගේම පටුයි. වාහන දෙකක් මාරු වෙන්න ගියොත් ලොකු අනතුරක් වෙන්න පුළුවන්. උමගේ බිත්තිවලින් කපා ඇති කුඩා සිදුරු වලින් පහළ තියෙන අඩි 100 ගණනක් ගැඹුරු අගාධිය පෙනෙනකොට ඕනෑම දක්ෂ රියදුරුකුගේ වුණත් අත්පා වෙවුලන්න පටන් ගන්නවා. ඔන්න දැන් අපි ඇවිත් ඉන්නේ ලෝකයේ දරුණුම සහ භයානකම මහාමාර්ගයට. බොලිවියාවේ පිහිටි උතුරු යුන්ගාස් මාර්ගය ලෝකයා හඳුන්වන්නේ මරණීය මාවත. එහෙමත් නැත්නම් ඩෙත් රෝඩ් කියලා. වසරකට මෙහි සිදුවන අනතුරු වලින් මිනිසුන් 100 ගණනක් මිය යනවා. මේ පාර අඩි 2000ක් විතර ගැඹුරු කෙලින්ම පොළොවට විහිදෙන ප්‍රපාතයක අයිනෙන් තමයි වැටිලා තියෙන්නේ. පාරේ පළල මීටර් 3ක් විතරයි. කිසිම ආරක්ෂිත වැටක් මෙහි නැහැ.
නිරන්තරයෙන් පවතින ඝන මීදුම, අධික වර්ෂාව සහ උඩින් කඩා හැලෙන දියඇලි නිසා පාර නිතරම ලිස්සන සුළු. වර්තමානයේ මේ පාරේ වාහන ධාවනය සීමා කර තිබුණත් ලෝකයේ වටිනාම ත්‍රාසජනක අත්දැකීම විඳින්න බයිසිකල් පදින්නන් විශාල වශයෙන් මෙහි පැමිණෙනවා. ඉතින් බලන්න අපේ රටේ තියෙන පාරවල් එක්ක බලද්දී මේ පාරවල් කොච්චරනම් අවදානම් සහගතද කියලා. මේ මාර්ග පහෙන් ඔබට වඩාත්ම බය හිතුන යන්න අකමැතිම පාර මොකක්ද කියලා පල්ලෙහායින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔබේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ තවත් රසවත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. නැවතත් මෙවැනිම රසවත් වීඩියෝවකින් හමුවෙමු. ඔබට සුබ දවසක්.